කොතන හැමදාම සතුටක් තියෙනවා අපිට. ඒ වගේම තමයි අම්මා නැති වුණත් අපේ ජීවිතය ආලෝකවත් කරන්නට ඒ වගේම තමයි ඒ ආලෝකයේ තුලින් ජීවිතය ජයග්‍රහණය කරා යන්නට කොයිතරම්නම් අම්මා අපිට උදව් කරනවාද. ඉතින් අපි ගේ මිහිර ආරම්භ කරා කසුන් කල්හාර නිරෝෂා විරාජනයේ ඇතුළු පිරිසගේ ගේ හඬින්. උදෑසන 6 විනාඩි 33යි දැන් වෙලාව. 2026 ජූලි මාසයේ 20 වෙනිදා සඳුදා දිනපොතේ සටහන් වෙතට අපි සූදානම් අවධානය යොමු කරන්නට. දිනපොතේ සටහන් අද අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු නිලධාරී ජ්‍යෙෂ්ඨ උපදේශක හා උපදේශක තනතුරු සඳහා නව පත්වීම් ලබා දීමේ උත්සවය පෙරවරු 9:45ට කොළඹ 5 නිපුණතා පියසේදී පැවැත්වෙන වග දන්වා එවා තිබෙනවා අපට. ඉතින් ඔබේ ප්‍රදේශයේ මෙවැනි වැඩසටහන් පිළිබඳව තොරතුරු අපිට යොමු කරන්නට පුළුවන්. අපි සූදානම් උදෑසනින්ම මේ පිළිබඳව මතක් කරන්නට දිනපොත ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 ලිපිනයට ඔබට ලියන්නට පුළුවන්. දිනපොත ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 අපේ ලිපිනය. පෙරවරු 6 විනාඩි 34යි දැන් වෙලාව. උදැසනින්ම පාසල් යන්න ආදරණීය දුවල පුතාලා සූදානම් වෙනවා. මේ අතරේ අම්මා තාත්තා Tamanගේ රාජකාරී සඳහා පිටත් වෙන්න සූදානම් වෙනවා. මේ සියලු වැඩ කටයුතු අතරේ ඔබ මතක් කරලම කරන්න ඕන වැඩ කටයුත්තක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? දුව දත් මැද්දද? ඔව් අම්මයි. පුතා පොත් බෑග් එක ලෑස්ති කරාද? ඔව් අම්මා ලෑස්ති. ඔයා ගේට් එක ලොක් කරාද? ඔව්. අද ඩෙන්ගු මදුරුව බොවන තැන් බැලුවද? සුද්ධ කරාද? ඔව්.